ඊළඟට මේක ගණිතයෙන් හරියට කියනවා නම් ඔය ඉලක්කම් දෙක කුඩා පොදු ගුණාකාරය එන විදිහට මොකක් හරි කරන්න ඕන. ඔය ඉලක්කම් දෙකේ කුඩා පොදු ගුණාකාරය හැදෙන විදිහට කිසියම් සාධකයකින් වැඩි කරන්න ඕන ඔය දෙක. දැන් මොකද්ද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? එහෙම එකක් තිබ්බ කියලා මතකයි. ඒක අර කෙටි කරලා කූපෝගු කියලා තව මහා පොදු සාධකය කියලා එහෙම ඔයව තිබ්බ මතකයි. එච්චර තමයි. ඉතින් එතනින් එහාට එහෙම ලොකු අයිඩියා ගන්න නැහැ. ඔය ඔච්චර තමයි ඔය ගැන තියෙන අදහස. ඕ ලෙවල් මේකත් එක්ක ඔච්චර තියෙන්නේ. මේමයි හරිද? මම කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද කියලා දැන් කියලා දෙන්න යන්නේ නැහැ. ඕක කියලා දෙන්න ගියොත් මේක රෙඩොක්ස් නෙවෙයි වෙලා ගණිතයට යනවා. මම ඕක හැදෙන විදිහ විතරක් කියන්නම්. ඒ කියන්නේ මේ විතර කරන්න ඕන දේ විතරක් කියන්නම්. ඒ කරන්නේ අපි කුඩා පොදු ගුණාකාරය හදන එක තමයි. හරිද? දන්නේ නැත්නම් ඔය ඕ ලෙවල් කරන පොඩි එකෙක් ඉන්නව නම් 10 වසරේ 11 වසරේ උන් දන්නවනේ තාම ඕවා. උන්ටත් බැරි වෙනවා ටික දවසකින්. උන්ගෙන් අහගන්න ටක් ගාලා උන්ට බැරි වෙන කලින් අහගන්න. හරි. කොහොම හරි මේ කුඩා පොදු ගුණාකාරය හදනවා කියලා කරන්න දෙන්නේ මෙහෙම දෙයක්. හරිද? මම කරන්න දෙන දේ කියන්නම්කෝ. කුඩා පොදු ගුණාකාරය බැරි වුණාට කමක් නැහැ එතකොට.